කවුද කැමති නැත්තේ මල් පොහොට්ට පිරුණ පඳුරක් වගේ හැදෙන ලස්සන ස්ප්‍රේ රෝස ගහක් හදන්න. අද වීඩියෝ එකේ අපි කතා කරමු තවත් ස්ප්‍රේ රෝස ලස්සනම කලර් එකක් ගැන. ස්ප්‍රේ රෝස අපේ කලෙක්ෂන් එකේ තියෙනවා මේ වෙනකොට පාට 10කට ආසන්න ප්‍රමාණයක්. මේ පාට 10ම ඔයාලට මල් පොහොට්ට පිරුණ පැල මිලදී ගන්න පුළුවන්. ස්ප්‍රේ රෝසස් හදන්න ඉතින් බය වෙන්න ඕනේ නෑ. දේශීය රෝස හරියට හදන කෙනෙකුට නම් ස්ප්‍රේ රෝසත් හොඳට හදාගන්න පුළුවන්. මොකද මම හරියටම ඔයාලට රෝස හදන හැටි කියලා දෙන නිසා. රෝසස් හදන්න ප්‍රධානතම බලපාන සාධකය තමයි සූර්යාලෝකය. ඉතින් රෝසස් හදනවා නම් අපි තෝරගන්න ස්ථානය අනිවාර්යයෙන්ම හොඳ සූර්යාලෝකයක් වැටෙන්න ඕනේ. ඊට පස්සේ පස් මාධ්‍ය. බලන්න ඔයාලට මේ වීඩියෝ එකේ හොඳට පේනවා නම් මම මේ පොටින් මික්ස් එකට යොදාගෙන තියෙන පස් ටික කොම්පෝස්ට් වැලි කර 10 එකට එක මිශ්‍ර කරලා තමයි පස් මාධ්‍ය හදාගෙන තියෙන්නේ. එතකොට අපිට පුළුවන් වෙනවා රෝස පැලේ මුල් ටික හොඳට දුවන විදිහට වතුර බැහැලා යන විදිහට සකස් කරගන්න. බලන්නකෝ ගල් බොරළු නැති හොඳට කළු පාටට පේන පස් මාධ්‍යයක් තමයි මම හදාගෙන තියෙන්නේ. ඒ වගේම වතුර දාන කොටත් ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ. රෝසස් වලට අපි උදේ හවස දවල් රෑ නැතුව නිතරම වතුර දාන්න හොඳ නැහැ. දවසේ එක වෙලාවක් තෝරගෙන ගොඩක් වෙලාවට හොඳයි උදේ කාලයේදී වතුර දානවා නම්. පසේ ස්වභාවය බලලා තමයි වතුර දාන්න ඕනේ. ඊට පස්සේ වැදගත්ම කාරණාව තමයි මේ ලස්සනට පිපිලා තියෙන මල් ටික කප්පාදු කරන්නම ඕනේ. මොකද මල් කප්පාදු කරාම තමයි ඊළඟට එන මල පළවෙනි මල් සෙට් එක වගේම ලොකුම ලොකු මල් පිපෙන්නේ. ඉතින් නිවැරදි කප්පාදුව අනිවාර්යයෙන්ම වැදගත් අපිට මේ රෝස පඳුරක් වගේ හදාගන්න. ඔන්න ඔයාලට ස්ප්‍රේ රෝස දැන් පාට 10ක්ම අපෙන් මිලදී ගන්න පුළුවන්.